ඔක්කොම තියෙන ප්‍රශ්නාර්ථයක් තමයි සවුන්ද කතාවේ මොනවද වෙන්නේ කියලා. ඉතින් සවුන්ද කතාවේ තමයි වෙන්නේ උදාර කියන පොන්සේකා සර්ට සර් අපි කෙවින් සර් ගෙන්න ගත්තොත් නරකද කියලා. ඊට පස්සේ කෙවින් සර්ුත් මේ පොන්සේකා සර්ුත් ඒක කල්පනා කරලා කෙවින්ට යනවා කතා කරන්න. ඒකලා කෙවින්ට කතා කරන්න ගිහින් වල්ලා කෙවින්ුයි පොන්සේකා සර්ුයි ඊට පස්සේ උදාර එහෙම කට්ටිය එකතු වෙලා මෙයාගෙන් කොහොමද මේවා වෙන්නේ කෙල්සි එහෙම කට්ටියම එකතු වෙනවා. එකතු වෙලා ඉවරලා නුරාන්ගේ ප්ලෑන් කොහොමද දැනගන්නේ ඊට පස්සේ ප්ලෑන් වලින් කොහොමද ගැලවිලා යව අල්ලගන්නේ කොහොමද ඒ දේවල් ප්ලෑන් කරගන්නවා කෙවින් එක්ක එකතු වෙලා. ඊට පස්සේ කෙවින්ට හදිස්සියේ මේ පස්සේ එන්න කියනවා ගෙදරට. ඊට පස්සේ කෙවින් හදිස්සියේ දුවගෙන යනවා. ගෙදරට ගියාට පස්සේ කෙවින්ට කියනවා මම ඔෆිස් එකේ ඉද්දිම දන්නවා මම ඔයා අර අලුතෙන් ගත්ත ගෑනු ළමයට කැමති කියලා. ඒ ප්‍රශ්නේ නිසා තමයි ඔයා භාවනා මැරි කරන්නත් බෑ කිව්වේ. ඒක නිසා ඒකට කැමැති කියලා ඉවරලා පොන්සේකා සර් කියනවා කෙවින්ට. කෙවින් ඊට පස්සේ පොන්සේකා සර් ළඟ වැඳ වැටලා අඬනවා. අඬලා ඉවරලා කියනවා දඩා මං කවදාවත් හිතුවේ නෑ ඔයා මට මේ සම්බන්ධයට කැමති වෙයි කියලා අඬලා ඉවරලා එයා සතුටු වෙනවා. ඒක තමයි වෙන්නේ සමුද කතාවේ. ඒ වගේම තමයි ලොකු බ්‍රදර්ුයි ඊට පස්සේ කවුද අපේ මංජිතයි දෙන්නව නුරාන් ගෙන්නන් එනවනේ අතන හොටෙල් එකට. ඊට පස්සේ රෙස්ටොරන්ට් එක වහන්න කියනවනේ. වහන්න කිව්වට පස්සේ මේ දෙනා කල්පනා කරනවා මේ දෙනාට පැන ගන්න බැරි වෙනවා මේවා කරොත් කියලා. කිව්වට වැඩකුත් නැහැ නුරාන්න. ඊට පස්සේ කරන්නේ මේ දෙන්න මේ නුරාන්ටත් ගහලා ඊට පස්සේ එතන හිටපු ගෝලියෝ දෙන්න තුන් දෙනාටත් ගහලා මෙයාලා පැන ගන්නවා. ඊට පස්සේ නුරාන්ට වෙන්නේ එතනත් ප්ලෑන් එක අසාර්ථක වෙනවා. ඊට පස්සේ නුරාන් ප්ලෑන් කරනවා කෙවින්ගේ යාළුවෝ දෙන්නව කිඩ්නැප් කරන්න. ඒකත් අසාර්ථක වෙනවා. ඊට පස්සේ කෙල්සිව කිඩ්නැප් කරන්න ප්ලෑන් කරනවා නාගතේ. ඒකත් අසාර්ථක වෙනවා. ඒ අතරතුර අපේ පොන්සේකා සර් මේ කෙවින් සර්ට කැමති වෙනවා. විවාහයට කැමති වුණාට පස්සේ ඒ දෙන්න කෙවිනුයි අලුතෙන් ඔෆිස් එකට ආව ගර්ලුයි දෙන්න මැරි කරලා ඊට පස්සේ දෙන්න ළමෙක් හම් වෙනවා. ඊට පස්සේ ඒ ප්‍රශ්නත් එක්ක මෙයාගෙත් අරක මේක බිස්නස් එක යන ගමන් ඊට පස්සේ මෙයා ඔෆිස් එකට නැවත ගෙන්න ගන්න අරයලා ප්ලෑන් කරනවා. ඒක තමයි ඉදිරියට කතාව වෙන්නේ.